දැන් කාටද කොන්දේ අමාරු නැත්තේ? අහන හැම කෙනාටම කොන්දේ අමාරු. අපේ කාලේ නම් එහෙම තිබ්බේ නැහැ. අනිවාර්යයෙන්ම මේක ගොඩක් වටින වීඩියෝ එකක් වේවි. ඒක නිසා හැම කෙනාටම බලන්න, ෂෙයා කරන්න. සරලවම කිව්වොත් කොදු අමාරු දෙආකාරයි. පළවෙනි එක කොදු ඇටපෙලේ හැදෙන ලෙඩ, අනෙක තුනටි අමාරු. මුලින්ම ලෙඩේ තෝරගන්න ඕනේ. මේකෙන් තුනටි අමාරුව නම් ලොකුවට ප්‍රශ්නයක් නැහැ. ඒක හැදෙන්නේ ඔය අක්‍රමවත් ඉරියව් නිසා. ඒක ඉක්මනට හොද කරගන්න පුළුවන් ලෙඩක්. තුනටි අමාරු වෙන තැන මම දැන් පෙන්නන ෆොටෝ එකෙන් හොදට බලා ගන්න පුළුවන්. ඒ වෙලාවට ඔය දෙපැත්තම ඉවසන්ටම බෑ. රිදෙනවා. තුනටි අමාරුවටත් මම ඉදිරියේදී කියන බෙහෙත් හොඳයි. හරි එහෙනම් අපි දැන් බලමු කොදු ඇටපෙලේ හැදෙන ලෙඩ මොනවද කියලා. මම මේ කියන බැමදේම ඊටාම සරලව හැමදෙනාටම තේරුම් ගන්න පුළුවන් විදිහටයි කියලා දෙන්නේ. සහ gedara ඉඳන් බේත් කරගන්න විදිහක්. බලන්න මේ රේ රූප දෙක දිහා. සාමාන්‍යයෙන් කොදු ඇටපෙලේ රෝගවලදී වෙන්නේ ඔයාලා දන්න විදිහට කොදු ඇට වලට හානි වීම. කොදු ඇට ලන් වීම, දුරස් වීම, දි รา යාම, කැල්සියම් තැම්පත් වීම, ලිස්සා යාම කියන මොනවා හරි දෙයක්. ඔය කිව්ව දේවල් වලින් එකක් වුණොත් ඇති. ඔය කොට තමයි කියන්නේ ගුද්‍ර සිහවත් සයිටිකා කියලා. කොදු ඇටපෙලෙන් පහළට යන ප්‍රධාන ස්නායුව තෙරපීම තමයි ඒකෙන් වෙන්නේ. එහෙම වුණාම තමයි ඔයාලා කියන්නේ කොන්ද රිදෙනවා, රට්ටන් දෙක රිදෙනවා, නැමෙන්න බෑ. සයිටිකාවලදී ස්නායු තෙරපීම වැඩි නම්, ඒ කිව්වේ රෝග ලක්ෂණ වැඩි නම් කරුණා කරලා හොද වෙද මහත්තයෙක් මුණ ගැහිලා බේත් කරගන්න. දැන් මං කියලා දෙන බේත් ගන්න ඉන්න අයට සහ තුනටි අමාරු අයට, සයිටිකා තියෙන අයට, කොදු රිදෙන හැම දෙනාටම හොඳයි. මේ බේත් බඩු කඩෙන් ගන්න. තලයට ග්‍රෑම් 60යි, සතකුප්ප ග්‍රෑම් 60යි, එඩරුවට ග්‍රෑම් 60යි, මීයට ග්‍රෑම් 60යි, කොට්ට පොල් ගෙඩි දෙකක්. සහ මේ තෙල් එක ගන්න. වාත විදුරංග. තෙල් එකේ නම. තෙල් කාලක් ගන්න. දැන් අරගෙන ආපු බෙහෙත් ඔක්කොම එකට දාලා කොටා ගන්න. කොට්ට පොල් ප්‍රමාණය බලලා පොඩි කැල්ලක් දාන්න. ඊට පස්සේ කොටාගත්ත ටිකෙන් ටෙනිස් බෝලයක ප්‍රමාණයට පොට්ටිනි දෙකක් බැද ගන්න. දැන් පොට්ටිනි දෙක හුමාලේ තැම්බෙන්න දාලා ගෙනාපු තෙල් ටික කාට හරි කිව්ලා කොන්දේ විනාඩි 10ක් ගා ගන්න. කකුල් රිදෙනවා නම් එතනත් ගන්න. ඊට පස්සේ විනාඩි 10ක් තවා ගන්න. උදේ හවස මේ දේ කරන්න. දින 10ක්. කොන්දේ අමාරුව සුව වේවි. දින දෙකට වතාවක් උණු වතුරෙන් නා ගන්න. හොඳට වතුර බොන්න. මේ වීඩියෝ එක උඩින් කොන්ද ගැන දාලා තියෙන දේ හොඳට කියවන්න. ගැටළු වෙනවා කමෙන්ට් කරන්න. තෙරුවන් සරණයි.